සැරයකින් තමයි මම වීඩියෝ එකක් අරගෙන ආවේ. මම අද වීඩියෝ එකකින් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මගේ බබාට පළවෙනි මාස 6 ඇතුළත දුන්න වැක්සීන්ස් ගැන සහ ඒ තුලින් ලබාගත් එක්ස්පීරියන්සස් ගැන ඔයගලන්ට ෂෙයා කරන්න. ඉතින් බබාට ඉපදුන ගමන්ම දෙන වැක්සීන් එක තමයි BCG කියලා කියන්නේ. BCG වැක්සීන් එක අපි ලබා දෙන්නේ බබාට ක්ෂය රෝග තත්ත්වය නැතිව වැළැක්වීම සඳහා. ඉතින් ඒකෙදි ඇත්තටම බබාට උණ ගන්නේ නැහැ. අපි හොස්පිටල් එකෙන් ඩිස්චාර්ජ් වෙන දවසේ තමයි අපේ බබාට BCG වැක්සීන් එක දුන්නේ. ඒ ඩිස්චාර්ජ් වෙන පොයින්ට් එකේදී මම 9 වෙල්ස් හොස්පිටල් එකේ තමයි ඩෙලිවරි එක කරේ. එතකොට මට හොස්පිටල් එකෙන් කිව්වා බබාගේ බර වැඩි වෙලාද කියලා එහෙම චෙක් කරගන්න, බබා කහ වෙලාද, ඒ වගේ බබාගේ කන්ඩිෂන්ස් ගැන චෙක් කරගන්න සතියකින් ආපහු PD ගාවට යන්න කියලා. ඉතින් මම මගේ බබාගේ PD විතර සිලෙක්ට් කරගත්තේ ඩොක්ටර් පුෂ්පා පුංචි හේව. හරියම හොඳ ඩොක්ටර් කෙනෙක්. ඉතින් ඩොක්ටර් ගාවට ගියාම ඩොක්ටර් බබාගේ බර බලලා, බබාගේ ඇඟ එහෙම බලලා, ඉතින් බබාගේ බර වැඩි වෙන පැත්තට හැරිලා තියෙන්නේ. බබාට එහෙම ප්‍රශ්නයක් නැහැ කියලා කිව්වා. හරි විදිහට ෆීඩ් කරන්න කියලා කිව්වා. ඉතින් ඊට පස්සේ මුකුත් බබාට ප්‍රශ්න ආවේ නැති නිසා මම ආයෙමත් මාස 2 වැක්සීන් එකට තමයි ඩොක්ටර් ගාවට ගියේ. ඉතින් අපිට ගමේ ක්ලිනික් එකකිනුත් වැක්සීන්ස් දෙන්න පුළුවන්. ඉතින් ඒ ගමේ ක්ලිනික් එකේ වැක්සීන්ස් දෙද්දි බබාලට දෙන්නේ හෙක්සා කියන වැක්සීන් එක සහ පෝලියෝ එක. හෙක්සා කියන එක අනිවාර්යයෙන්ම කම්පල්සරිම දෙන්න ඕන වැක්සීන් එකක්. ඒක ඇත්තටම අපි සිංහලෙන් කියන්නේ පංච සංයුධ එන්නත කියලා. ඒකෙන් ගලපටලය, ඊට පස්සේ පිට ගැස්ම, කක්කල් ගැස්ස, හෙපටයිටිස් B ඔයගේ රෝගී තත්ත්වයන් වලට තමයි හෙක්සා කියන වැක්සීන් එක දෙන්නේ. ඉතින් මට ඩොක්ටර් කිව්වා හෙක්සා කියන එක අනිවාර්යයෙන්ම දෙන්න ඕනේ. ඊට අමතරව නියුමෝකෝකල් කියලා වැක්සීන් එකක් සහ රොටා කියලා වැක්සීන් එකක් තියෙන. ඒක කම්පල්සරි නැහැ. ඒක දෙන්නේ නියුමෝනියාවට සහ බ්ලඩ් ඉන්ෆෙක්ෂන්ස් එනවට, ඒ වගේම ඩයරියා වගේ තත්ත්වයන් බබාට එන හින්දා ඒ වගේ දේවල් වලට තමයි මේ වැක්සීන් එක දෙන්නේ කියලා. ඉතින් අපිට අපේ කන්සෙන්ට් එක අනුව තමයි ඒ වැක්සීන් එක දෙන්නේ. ඊට අමතරව පෝලියෝ එකක් බබාට කටින් තමයි පෝලියෝ එක දෙන්නේ. ඒක දෙන්න කියලා තමයි ඩොක්ටර් කිව්වේ. ඉතින් අපිත් ඒක දැන් බබාලට අනිවාර්යයෙන්ම ওই කාලෙදී හෙම්බිරිස්සාව, ඩයරියා වගේ තත්ත්ව නැති වෙන හින්දා අපි ඩොක්ටර්ට කිව්වා ඔලක් නැහැ. අපි මේ වැක්සීන් එක දෙමු කියලා. ඊට පස්සේ ඩොක්ටර් ඒ වැක්සීන් එක දුන්නා. ඉතින් දුන්නාට පස්සේ ඩොක්ටර් බබාගේ බර අනුව අපිට කිව්වේ මිලිලීටර් 2.5ක් දෙන්න කියලා පෙනඩෝල් සිරප්. ඒකත් දෙන්න කියලා කිව්වේ උණ આવොත් විතරයි. කියන්නේ අපි දැන් උණ එන්න කලින්ම බබාට දෙනවනේ මේ පෙනඩෝල් සිරප්. සමහර වෙලාවට එහෙම දෙන්න එපා කියලා කිව්වා. ඩොක්ටර් කිව්වේ ගෙදර ගිහිල්ලා පැය ගාණක් ඇතුළත වගේ තමයි උණ හැදෙන්නේ. එහෙම උණ ආවොත් විතරක් පෙනඩෝල් සිරප් දෙන්න කියලා තමයි ඩොක්ටර් කිව්වේ. ඉතින් ඊට පස්සේ මම මේකට ගිය එක්ස්පෙන්ස් එක ගැන කිව්වොත් මම ආසිරි සර්ජිකල් එකේ තමයි ඒ වෙලාවේ මගේ ඩොක්ටර් අවේලබල් හිටියේ. ඉතින් ඩොක්ටර් පුෂ්පා පුංචි හේවා කියන ඩොක්ටර්ගේ කන්සල්ටේෂන් ෆී එකත් එක්ක මට ටෝටල් වැක්සීන්ස් වලට 26000 වගේ ගියා. ඊට පස්සේ අපි ගෙදර ඇවිල්ලා කොහොම හරි බබාගේ බ්ලඩ් උණ බැලුවාම අපි සෙල්සියස් නම් සාමාන්‍ය 37.5ට වඩා වැඩි, ඒ වගේම ෆැරන්හයිට් නම් 99ට වඩා වැඩි නම් තමයි උණ කියලා කියන්නේ. ඉතින් අපේ බබාට ඒ වෙලාවේ උණ ඇවිල්ලා තිබුණ හින්දා අපි ඩොක්ටර් ප්‍රෙස්ක්‍රයිබ් කරපු විදිහට පෙනඩෝල් සිරප් දුන්නා. ඊට පස්සේ ආපහු පැය 6කින් චෙක් කරද්දී ආයෙමත් උණ තිබුණ හින්දා අපිට ඔය වගේ පැය 6න් 6ට දෙපාරක් තුන් පාරක් වගේ පෙනඩෝල් සිරප් දෙන්න උනා. ඊට පස්සේ බබා ෆුලි රිකා වෙලා හිටියා. හැබැයි පොඩ්ඩක් එයා හඬනවා, ඇඟට අමාරු ගතිය හැබැයි. පළවෙනිම වැක්සීන් එකනේ. ඒ හින්දා චුට්ටක් අමාරු ගතියක් තිබුණා. ඊට පස්සේ අපිට ආපහු ඩොක්ටර් ගාවට යන්න තිබුණේ 4 months වැක්සීන් එකට. 4 months වැක්සීන් එකේදීත් අර හෙක්සා එකේ සෙකන්ඩ් ඩෝස් එකයි නියුමෝකෝකල් කියන එක, රොටා කියන අපි අර මේ අමතරව දුන්න ඇඩිෂනල් වැක්සීන්ස් වෙනුත් සෙකන්ඩ් ඩෝස් එක දෙනවා. ඒ සෙකන්ඩ් ඩෝස් එක දුන්නාට පස්සේ එදත් ඉතින් බබාගේ බර ඒව බලලා ඊට පස්සේ බබාට උණ આવොත් දෙන්න කියලා අපිට ප්‍රෙස්ක්‍රයිබ් කරා ඩොක්ටර් මිලිලීටර්ස් ප්‍රමාණයක්. ඒ ප්‍රමාණවල බබාගේ බර අනුව තමයි ඩිපෙන්ඩ් වෙන්නේ. ඊට පස්සේ ඒකත් ඩොක්ටර් බබාව බලලා ප්‍රශ්න එහෙම නැති නිසා ඊට පස්සේ ඒක අපිට දුන්නා මේ විදිහට දෙන්න කියලා. ඉතින් ඒ පාර ගෙදර ඇවිල්ලා බර මේ උණ බැලුවාම එහෙමනම් උණ තත්ත්වයක් ආවේ නැහැ. මං හිතන්නේ බබාට අර සෙකන්ඩ් මන්ත්ස් එක කෙකප් කියන්නේ ඒක ඇඟට අලුත් වැක්සීන් එකක්. ඒ හින්දා උණ ඇවිල්ලා 4 months එක ඇඟට ෆැමිලිය ඕනේ හින්දා දන්නේ. කොහොම හරි බබාට එහෙම උණ ආවේ නැහැ. බබා පළවෙනි දවසේ හොඳට නිදාගත්තා. දෙවෙනි දවසේ ඉඳනුත් එහෙම කිසි ප්‍රශ්නයක් තිබුණේ නැහැ. හරිම නෝමල් විදිහට එයා හිටියා. එතකොට 4 months වැක්සීන් එකේ තර හෙක්සා එකේ සෙකන්ඩ් ඩෝස් එකයි අපි අර අමතරව දුන්න නියුමෝකෝකල් එකයි රෝටා එකේ සෙකන්ඩ් ඩෝස් එක තමයි 4 months වලින් දුන්නේ. ඒකටත් ඇත්තටම අපිට ඩොක්ටර් කන්සල්ටේෂන් ෆී එකත් එක්ක 26000 වගේ ගාණක් ගියා.
ඊට පස්සේ ආයිම ඩොක්ටර් අපිට එන්න කියලා කිව්වේ 6 months වලින්. ඊට ඒ 4 months ඉඳලා 6 months වෙනකම් පීරියඩ් එක ගත්තොත් ඒ පීරියඩ් එකේදී අපේ බබාට හෙම්බිරිස්සා ගතියක් වගේ ආවා. ඉතින් ඇත්තටම අපි බබාට මුලින්ම හෙම්බිරිස්සා හැදුන වෙලාවනේ. ඒ නිසා අපිත් ඉතින් පොඩ්ඩක් නර්වස් වෙලා අපිත් ළඟ හිටපු ඩොක්ටර් කෙනෙක් ගාවට තමයි ගියේ. මොකද PD ඉන්නේ කොළඹනේ. ඉතින් එයා ගාවට යන්න බැරි හින්දා අපි ළඟ හිටපු ඩොක්ටර් කෙනෙක් ගාවට තමයි ගියේ. ඒ ගියපු ඩොක්ටර් ඉතින් මං හිතන්නේ ආච්චර සමහර අලුත් ඩොක්ටර් කෙනෙක් වගේ මං හිතන්නේ. ඒ ඩොක්ටර්ත් ඉතින් වැඩි හිතන්නේ නැතුව ප්‍රෙස්ක්‍රයිබ් කරා බෙහෙත් එකක්. ඉතින් එතකොට අපි මේ බෙහෙත් එක දුන්නට ඇත්තටම බබාට හරි ගියේ නැහැ. කියන්නේ හොඳ වුණේ නැහැ. ඊට පස්සේ අපි ආයෙමත් ඊට පස්සේ බබාලටම ස්පෙෂලිස්ට් වෙච්ච වෙන ඩොක්ටර් කෙනෙක් ගාවට ගියාම ඒ ඩොක්ටර් අර බෙහෙත් එක බලලා කිව්වා මේ බෙහෙත් එක දෙන්නේ 6 months වලින් පස්සේ බබාලට කියලා. 6 months වලට කලින් දුන්නට ඒකට ඇඟෙන් රියැක්ට් කරන්නේ නැහැ කියලා තමයි ඩොක්ටර් කිව්වේ. ඉතින් මේ බෙහෙත් එක නවත්තලා ඩොක්ටර් අලුත් බෙහෙත් එකක් දුන්නා. මේ බෙහෙත් එක දෙන්න කියලා. ඇත්තටම ඒකට තමයි හොඳ වුණේ. ඉතින් ඕගොල්ලන්ටත් මම කියන්නේ ඕගොල්ලන්ගේ බබාලටත් මොකක් හරි ප්‍රශ්නයක් ආවොත් නෝමල් ජෙනරල් ඩොක්ටර් කෙනෙක් ගාවට යනවට වඩා චූටි බබාලට මේ ස්පෙෂලායිස් වෙච්ච කෙනෙක් ගාවට යනවා නම් ඇත්තටම හොඳයි. මොකද බබාලට බෙහෙත් දෙද්දි ගොඩාක් කැපුල් වෙන්න ඕනේ. මොකද ඒගොල්ලන් කිඩ්නීස් එහෙම හැදිලා නැහැනේ. ඉතින් ඒ වගේ බෙහෙත් දෙනකොට හරියම කැපුලි අපිත් ඒ ගැන දැනුවත් වෙලා ඉන්න ඕනේ කියන එක තේරුම් ගත්තේ මම මේ ඉන්සිඩන්ට් එකෙන් පස්සේ. ඉතින් ඔයගොල්ලන්ට මේ වගේ මොන හරි දෙයකට ෆේස් කරන්න වුණොත් අනිවාර්යයෙන්ම ඩොක්ටර් කෙනෙක් සිලෙක්ට් කරගනිද්දි බබාලට මේ ස්පෙෂලායිසේෂන් එකක් තියෙන ඩොක්ටර් කෙනෙක් ගාවට ගිහිල්ලා බෙහෙත් ගන්න. ඊට පස්සේ මම කිව්වොත් 6 months වුණාට පස්සේ අපි ආයිමත් අපේ PD ගාවට ගියා. ඊට පස්සේ ඩොක්ටර් බබාව බරෙන් මේව චෙක් කළා ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ අර නියුමෝකොකල් එකයි රොටා කියන මේ වැක්සින්ස් අපි ඇඩිෂනල් දුන්නට ඒකේ ඩෝස් දෙකයි තියෙන්නේ. එතකොට අපිට මේ සෙකන්ඩ් ඒ කියන්නේ තර්ඩ් 6 months එකේදී ඒකට ඩෝස් එකක් තිබුණේ නැහැ. හෙක්සා කියන එකේ තමයි තර්ඩ් ඩෝස් එක තිබුණේ. ඒ හින්දා අපිට 18,000 වගේ ගාණක් තමයි වැක්සින් එකට ගියේ කන්සල්ටේෂන් ෆී එකත් එක්ක. ඊට අමතරව ඩොක්ටර් කිව්වා බබාට කෑම පටන් ගන්න කියලා. බබාට කෑම පටන් ගන්න එකට අමතරව අපිට මල්ටි විටමින් එකකුයි අයන් මේ අයන් සිරප් එකකුයි දුන්න බබාට දෙන්න කියලා. ඉතින් ඒකත් බබාගේ බර අනුව තමයි දෙන්නේ හැමදාම දෙන්න කියලා තමයි කිව්වේ. ඉතින් ওই විදිහට තමයි බබාගේ පළවෙනි 6 months වැක්සින්ස් ගියේ. ඒ වගේම 6 months වලදී බබාට එහෙම උණ ගතියක් ආවේ නැහැ. ඉතින් එහෙම ප්‍රශ්නයක් වුණ හින්දා අපි පැනඩෝල් සිරප් දෙන්න ගියෙත් නැහැ. ওই විදිහට තමයි පළවෙනි මාස 6 ගත වුණේ. ඒ වගේම ඉතින් කියන්න ඕනේ මම වර්ක් කරන අම්ම කෙනෙක් නෙති මට එහෙම ඇතරම පම්ප් කරලා දෙන කට්ටිය ඉන්නවා ඇති. ඉතින් මට එහෙම මගේ බ්‍රෙස්ට් මිල්ක් පම්ප් කරලා දෙන්න බැරි වුණා. ඉතින් මම ඩොක්ටර්ගෙන් ඒ ගැන අහුවම ඩොක්ටර් කිව්වේ පම්ප් කරලා දෙන්න මදි ප්‍රමාණයේ ෆෝමියුලාස් දෙන්න කියලා. ඉතින් ඇත්තටම බබාව ෆෝමියුලාස් වලට හුරු කරගන්නත් සෑහෙන කාලයක් මට ගියා. මොකද මම හිතන්නේ මාසයක් විතර ගියා බබාව බොටල් එකකට හුරු කරගන්න. ඉතින් ඔයගොල්ලනුත් වර්ක් කරන අම්ම කෙනෙක් නම් ඔයගොල්ලන්ට මට වගේ ප්‍රශ්නයකට මුහුණ දෙන්න වුණොත් කලින් ඉඳලම සූදානම් වෙලා ඉන්න හොඳයි. ඒ හින්දා ඔයගොල්ලන් කියන්නේ වර්ක් කරන්න පටන් ගන්න. මම වර්ක් ෆ්‍රොම් හෝම් නිසා මට ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඔයගොල්ලෝ ඔෆිස් යන්න ඕන නම් අනිවාර්යෙන් ඔෆිස් යන මාසයකට කලින් ඉඳලවත් බබාට බොටල් එක හුරු කරන්න. ඉතින් බොටල් එක හුරු කරද්දී අපි බොටල් එකේ අර නිපල් කොටස් ඒ කියන්නේ බබා සක්කරන පාර්ට් එක තියෙනවනේ ඒක නිව් බෝර්න් එකක් ගන්න. මොකද නැත්තම් ඔයාගෙන් බ්‍රෙස්ට් ෆීඩ් කරන්න බැරි වෙනවනේ. ඒ නිසා බබාට ඒ නිව් බෝර්න් සූපුවක් ගන්න ඕනේ. ඉතින් ඒ වගේම පම්ප් කරලා දෙද්දී ඒ පම්ප් කරන දේවල් හරි විදිහට පිරිසිදු කරගන්න ඕනේ. උණු වතුරෙන් තම්බලා ඒ දේවල්. ඉතින් එහෙම මාසයකට කලින් ඉඳලා බබාට බ්‍රෙස්ට් ෆීඩ් කරන එකේ ඒ දේවල් හුරු කරගන්න එක බ්‍රෙස්ට් මිල්ක් පම්ප් කරලා දෙනවා නම් එහෙම ඒකත් අපිට එළිය තියාගන්න පුළුවන් පැය 6ක් එහෙම නැත්නම් රෙෆ්‍රිජරේටර් කරන්න කියලා තමයි මට ඩොක්ටර් කිව්වේ. ඉතින් මට ෆ්‍රිජ් එකේ දාන්න බය නිසා මම එහෙම කරේ නෑ. මම පැය 6ක් ඇත්තටම එළිය තියාගත්තත් අපේ බබා බිව්වේ නැහැ. ඇල් වුණාට පස්සේ ඒගොල්ලන්ට බොඩි ටෙම්පරේචර් එකට හුරු වෙලා වගේ ඉන්නේ. අපිට ඕන ඩබල් බොයිල් කරලා දෙන්නත් පුළුවන්. හැබැයි මට ඒව කරන්න පොඩ්ඩක් බය හිතුණා. ඒ නිසා මම පම්ප් කරපු ගමන්ම දෙන්න තමයි try කරේ. ඉතින් අපේ බබා එහෙම පම්ප් කරලා දුන්නත් එවෙල විතරයි බොන්නේ. ආයි පස්සේ බොන්නේ නැහැ. ඉතින් ඒ හින්දා මම හිතුවා බබාට ෆෝමියුලා එකක් දෙන්න ඕනි කියලා. ඉතින් මම ඇත්තටම දුන්න ෆෝමියුලා එක තමයි නෑන් එක. නෑන් එකේ ස්ටේජ් 1 2 එහෙම කියලා තියෙනවා. ෆස්ට් 6 months වලදී අපි නෑන් ස්ටේජ් 1 එක තමයි දෙන්න ඕනේ. ඒක දෙද්දිත් අර හොඳටම රූම් ටෙම්පරේචර් එකටම වතුර ටික මේ නිවුනට පස්සේ ඒකට තමයි
කලවම් කරලා දෙන්න ඕනේ. ඉතින් අපේ බබා ඇත්තටම මේකේ ප්‍රෙස්ක්‍රයිබ් කරලා තිබුණ ප්‍රමාණයෙන් බොන්නෙත් නැහැ. ඉතින් ඒක ඇත්තටම හුරු කරගන්නත් සෑහෙන කාලයක් යනවා. ඉතින් ඒ වගේ දෙයකට ඔයගොල්ලෝත් මුහුණ දෙනවා නම් චුට්ටක් මාසයකට වගේ කලින් ඉඳලා මේකට රෙඩි වෙන එක තමයි හොඳම දේ. ඉතින් ඒක නම් මම ඔයගොල්ලොත් එක මේ වෙලාවේ ෂෙයා කරගත්තා නම් හොඳයි කියලා හිතුණා. ඉතින් මම ඊළඟට දැන් බබාට කෑම පටන් ගන්න තමයි හදන්නේ. ඉතින් මම කොහොමද බබාට කෑම පටන් ගත්තේ? මොනවද මම දුන්නේ? ඉතින් මේ දේවල් ගැන මම ඊළඟ වීඩියෝ එකේ ඔයගොල්ලන්ට අරගෙන එන්නම්. Thank you.